හායි යාළුවනේ සුබ දවසක් ඔයාලක්කොටම. ඔන්න ඉතින් මගේ YouTube channel එකකින් ඉස්සෙල්ලම ගේන vlog එක තමයි මේක. බලන්නකෝ ඉතින් උදේ පාන්දරම නැගිටලා සතියේ දවසක අද මේ වැඩට යන්න තමයි මේ හදන්නේ. ඔන්න බලන්නකෝ ඉතින් අපේ පෝස්තඩියා හබියවයි මාවයි ගේන්න පාර ගාවටත් ඇවිල්ලා. ඉතින් ඔන්න අද පරක්කු වුණ නිසා අපි බයික් එකේ තමයි අද වැඩට යන්නේ. බලන්නකෝ මුත්තර නගරේ තියෙන ලස්සන ඉස්සර ශුෂ්ක කලාපයක් වුණ මේ බුත්තල දැන් බලන්නකෝ තෙක් කලාපයට අයිති වෙලා වගේ හරිම ලස්සනයි. කොළම කොළ පාටයි. ඉතින් අපි තාම යන ගමන් තව ටිකක් දුර යන්න තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි ෆැක්ටරියට ගිහිල්ලා වැඩ පටන් ගන්න ඕනේ. 7:20 වෙද්දී වැඩ පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි ඉක්මනට යනවා. ඔන්න අපි ඉතින් ෆැක්ටරියට ආවා. බලන්නකෝ ෆැක්ටරි ලස්සන. ඊට පස්සේ ඉතින් අපිට වැඩ කරන ඒවා වීඩියෝ කරන්න බැහැනේ. ඉතින් ඔන්න මං ටී ටයිම් එකේදී ටී එකයි අපිට ක්‍රීම් මනීස් එකකුයි හම්බුණා. ඉතින් මං ඒකත් පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. ඉතින් ඔන්න ටී ටයිම් එකේදී අපේ කැන්ටින් එක බලන්නකෝ. මම නම් ආවේ කට්ටිය ටිකක් අඩු වෙලාවක. මොකද වීඩියෝ එක ගන්න ඕන නිසා. බලන්නකෝ අපේ කැන්ටින් එක ගොඩාක් ලොකුයි. ඊට පස්සේ අපි ටී එක බීලා මම කෝප්පේ සෝදන්න තමයි මේ යන්නේ. ටැප් එකට ඉතින් එහා කෙරවලට යන්නත් එපේ. ඉතින් අද දවසේ බලන්නකෝ ඉක්මනට ගෙවිලා ගියා 3ක් වෙලා. මම කෝප්පේ සෝදලා පල්ලෙහා වොෂ්රූම් එකට යන්නත් ඕනේ මූණ සෝදන්න. ඉතින් යාළුවනේ අපේ ඉන්ස්ටාග්‍රෑම් එකට අලුත් වේකන්සීස් වගේකුත් තියෙනවා. TMOලා එතකොට මැෂින් ඔපරේටර්ස්ලා ඔක්කොමලා බඳා ගන්නවා. 35000කට වැඩි වැටුපක් ගන්නත් පුළුවන්. මං ඉතින් ඒක මේ නිකමට වගේ කිව්වේ ඇඩ් එකක් නන් නෙමෙයි. බලන්නකෝ අපේ ඉන්ස්ටාග්‍රෑම් එකේ තියෙන පරිසරය. හරිම ලස්සනයි නේද? ඉතින් ඔයාලා හිතන ඇති ඇයි පොඩ්ඩක් මාස් දාන්න කියලා. මට මේ දවස්වල ඉරිසාව හැදලානේ. ඒ නිසා තමයි මාස්ක් එක යූස් කරන්නේ. ඉතින් මම මූණ පොඩ්ඩක් සෝදගෙන දැන් ආපහු වැඩ කරන තැනට යන්න තමයි හදන්නේ. ඉතින් චුට්ටක් මට පරක්කු වෙලා තියෙන්නේ. ඒ නිසා මම ටිකක් මං කරලා ඔන්න දැන් එළියට යන්න හදන්නේ. එළියට ගිහිල්ලා ඔයාලා චුට්ටක් බලන්න වටපිටාව අපේ ගාඩන් එක හරිම ලස්සනයි. ඔයාලට පෙන්වන්න හිතුවා. බලන්නකෝ ඔයාලත් මෙහි වගේ ලස්සන තැනක වැඩ කරන්න ආසයි නම් අපිත් එක්ක එකතු වෙන්න. හරිම ලස්සන තැනක්. ඉතින් මට පරක්කු වෙලා තියෙන නිසා මම දුවලා ගියා මං වැඩ කරන තැනට යන්න. පේනවනේ මං හයියෙන් දුවගෙන යනවා මේ වෙලාවේ. මොකද ටිකක් පරක්කුයි විනාඩි 2ක් විතර. ඒ නිසා බලන්නකෝ අපේ ගාමන්ට් එක තමයි ඔය පේන්නේ. ඇතුළ නම් වීඩියෝ කරන්න අමාරුයි. මම ඒ නිසා අපේ රූම් එකට යන තැනට එනකල් මං වීඩියෝ එකක් ගන්නම්. හරිම ලස්සනයි නේද යාළුවනේ බලන්න. ඔන්න අපේ මේන් ඩෝ එක තියෙනවා. මේන් ඩෝ එකෙන් ඇතුළට ගියාම චුට්ටක් දුර යන්න ඕනේ අපේ රූම් එකට. පාත් එක විතරයි මට පෙන්වන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ රූම් එකට දැන් කිට්ටු. ඔන්න අපේ රූම් එකට ආවා. ටඩා. ඉතින් මම වැඩ පටන් ගන්නවා. ඊළඟට අපි 6යි කාලෙට තමයි ඕෆ් වෙන්න තියෙන්නේ. ඔන්න බලන්නකෝ ඉතින් මං 6යි කාලෙට ඕෆ් වෙලා බලන්නකෝ කරවල වැටිලා. අපි ඉතින් ගෙදර යන්නේ හැමදාම මේ වෙලාවට තමයි. රෑ වුණත් හරිම ලස්සනයි නේද යාළුවනේ? හැමදාම වගේ ඉතින් අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් අපි තමයි හැමදාම පරක්කු වෙලා යන්නේ. ඔන්න ඉතින් අවසානෙට අදත් යන්න වෙන්නේ මට තමයි. ඉතින් මේ ට්‍රාන්ස්පෝර්ට් එක අල්ලගන්න දුවලා යන ගමන් ඉක්මනට යන්නත් ඕනේනේ. මොකද ට්‍රාන්ස්පෝර්ට් එක 6:00 වෙද්දි මෙතනින් පිටත් වෙනවනේ. ඉතින් පේනව නේද අපි වැඩ ඇරිලා යන වෙලාවට අපේ හුරතල් පෝස්තඩිය ඇවිල්ලා ඉන්න අපේ එක් කරන් යන්න. එයා නම් ඉතින් පුදුම නිදි කුඹෙක් තමයි. එහෙනම් යාළුවනේ මගේ vlog එක මෙතනින් අවසන්. කට්ටිය ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බයි බයි.